අපි අද බලමු ජැකට් එකක් කොහොමද පිටිපස්සෙන් කෝට් කරලා හදාගන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ ජැකට් එකේ ඒ රෙදි වර්ගයෙන්ම මේ විදිහට එක දිගට තියෙන පටියක් හදාගෙන මගල් දෙක වගේ තියෙන පටි ටිකක් හදාගෙන මේ විදිහට එක ළඟින් අල්ලගෙන යනවා. ජැකට් එකේ දෙපැත්තම එකම ගානට අල්ලගන්න ඕන නිසා අපි මුලින් අල්ලපු කොටස අනිත් පැත්තට තියලා එක ළඟින් එක අපි ලකුණු කරගන්නවා. කලින් වගේම ජැකට් එකේ අනිත් පැත්තටත් අපි ලකුණු කරගත්ත තැන් වලට පටි ටික අල්ලගමු. කොටස් දෙක මේ වගේ එකට තියලා බලුවාම මේ වගේ තියෙනවා. ඊට පස්සේ මේ වගේ පොප්ලින් කොටස් දෙකක් කපාගෙන දෙපැත්තෙන් වැඩිපුර ටිකක් තියලා කපා ගන්න. මේ පේන විදිහට මේ විදිහට මහගෙන අපි මේකට මෙතන හොඳට හයියට ලස්සන තියෙන්න ඕන නිසා බෙල් බෝන් කොටසකුත් එකතු කරනවා. මම පෙන්නන විදිහට හරියට එතන ඒ ගානට තියෙන බෙල් බෝන් කැලි දෙකක් අපි කපා ගන්න ඕනේ. ඊළඟට අපි මේ විදිහට තියලා මස්මක් දාගන්නවා. අපි නැවතත් අර පොප්ලින් කොටස වෙල් බෝන් කොටස වැහෙන විදිහට නවලා මහ ගන්නවා. මේ විදිහට ආයෙත් නමලා කන පිටපැත්තෙන් දෙපාරක් නමලා දෙකක් එක ළඟ වදින විදිහට හොඳට මේ මෙහුම් හොඳට තද වෙලා තියෙන විදිහට තදින් මෙහුම් දෙකක් යොදා ගන්නවා. මේ විදිහට තමයි ඒක මාළි වුණාම තියෙන්නේ. රැලි තියෙන්නේ නැති වෙන හොඳට තදින් අල්ලගෙන මේ වගේ මහම් දෙකක් වෙල් බෝන් කොටසත් එක්කම හොවෙන්න මහම් දාගන්න. මේ විදිහටම ජැකට් එකේ අනිත් පැත්තත් අපි වෙල් බෝන් කොටස දාලා මම කලින් පෙන්වන විදිහටම මහ ගන්නවා. අපි දෙකම එක තැන තියලා බලුවහම මේ විදිහට තමයි පේන්නේ. ඔය විදිහට තමයි තියෙන්න ඕනේ. හරි ගානට තියෙන. අපි ලකුණු කරගත්තේ මුලින්ම අන්න ඒක නිසා. දැන් අපි බලමු කොහොමද කෝඩ් එක දාලා ජැකට් එකේ අවසානයේ කොහොමද තියෙන්නේ කියලා.